පොඩ්ඩක් ආවා බලංගොඩ ඉඳලා ඔයගොල්ලෝ තම්මිල් එකේ දකින්න ඇති. දිනෝ වලවල් 3 කියලා එකක් බලංගොඩ ඉඳලා කිලෝමීටර් 17ක් විතර එන්න ඕනි පින්නවල පැත්තට. පින්නවල මාර්තන්න ටැවිලා මාර්තන්නේ ඉඳලා තව කිලෝමීටර් 3ක් විතර උඩට යනකොට තමයි තියෙන්නේ. ඒක වැඩි ප්‍රසිද්ධ නෑ. සමහර දන්න කට්ටිය දන්නවා ඇති ඒක. මේ වලවල් 3 කියලා තමයි ඒකට කියන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු නේ පැත්තට. අද අපිත් එක්ක ගමනට එකතු වෙන අලුත් සමාජිකයෙක්. තමයිට දැකලා ඇති. මේ ඉන්නේ ඩයල් එක. ඉදායි මහාන් හර්ෂණ. වෙන කවුරුවත් නෙමෙයි මේ මගේ මල්ලි. අද අනිවාර්යෙන්ම මිනිහා අල්ලගත්තා. බැටරි යන්න කියලා පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා. මෙතන ඉන්න එක්කෙනා නම් ඉතින් අඳුරන පෙන් අඳුරලා දෙන්න ඕනේ නැහැ. වතුර පිපි ඉන්නවා කියන පිපි. අපි එන ගිහිල්ලා බලමු. අපි දැන් ඉන්නේ වලවල් තුනට හැරෙන තැන හන්දියේ. මේ පැත්ත තමයි බලංගොඩ ඉඳලා එන්න තියෙන පාර. මේ තියෙන්නේ මෙතනින් උඩට හැටන් පාර. වලවල් වලට හැරෙන්න ඕනේ මෙන්න මෙතන හන්දිය. මෙතන තියෙන පොඩි දලු මඩුවක් වගේ එකක්. දලු මඩුවත් එක්ක මෙතනින් බලංගොඩ පැත්තෙන් ඉඳලා එනවනම් දකුණු අත පැත්තට තමයි තියෙන්නේ පාර. මේ හරියට කියන්නේ බොරංගමුව කියලා. බොරංගමුව හේන්යාය කියලා තමයි කියන්නේ. මෙතන හරිය කාගෙන් ඇහුවත් කියන ඕනි කෙනෙක් ඇහුවක් කියනවා වලවල් තුනට යන පාර කොහොමද කියලා ඇහුවා. කියන මෙන්න මේ පාර කියලා පෙන්නනවා. හරි. අපි ගිහිල්ලා බලමු වලවල් තුනට. මොකක්ද වෙන්නේ කියලා. අපේ ගමන සඳහා සහභාගීලා තියෙනවා මොහාන් හර්ෂණ. පාර ටිකක් කරයි මේ පාර හරියද මේ? වලි පාර හරියද? ආගමන කලින් ආයේ දැන් මට කියන්නේ නැහැ. මාර්ගය සම්බන්ධ. මේක පාරක් guys view එක. මේ පැත්තෙන් මේ තියන්නේ දෙදනලා කන්දේ එක කන්දක් විතරයි පේන්නේ. අනිත් කන්ද හැවිලා තියෙන්නේ. ඉතින් මේ ඉස්සරහට තියෙන්නේ බලංගොඩ. පතොක් මල් නේද? මේ පතොක් මලුයි පතොක් ගෙඩි. මේ අර ගෙඩි මේ මම දැක්කමයි මේ පතොක් මල්. ඈ? කඩන්නේ කොහොමද? මේ තියෙන්නේ පතොක් මල් කැකුළු. මේ තියෙන්නේ පතොක් ගෙඩි. මම ඔය දැක්කමයි මේ. මේ පතොක් ගහ බෙදලා තියෙන හැටි මෙතන. අනේ අපි කොට වෙන්නේ නෝනද? මේ මාත් ජීවිතේ දැක්කමයි පළවෙනි දාට පතොක් මල්. මේ තියන්නේ අනුනේ පතොක් මල්. කො වෙන්න? අනුනා. යනගත්ත නේද? හරි නේද? ඔන්න ඔය අතෝරි යනගත්ත පතොක් මල.
ඇවිල්ලගත් ඒකට. Patop malah kena kata tari. පාර මම දැන් අවුරුද්ද 5කට විතර කලින් මෙහෙ ආවි ඊට පස්සේ ආවෙම නෑ. පාර මෙන්න මේක කියන්න මතක නෑ දැන් වෙනස් වෙලා. මේ ඔහෙද මල්ලි? අරක නෙමෙයිද? අරේ නෙමෙයිද? නෑනේ බා. මෙහි වැරදුනා පාර. මේ ඇවිල්ලා සම්බන්ධී කර. මේ මග පෙන්වන්න. ඉස්සරහින් ගියේ නඩේ කුරා. කැමරාමන් තමයි පාර කියන්නේ අන්තිමට. මෙන්න මේක තමයි යාළුවනේ වලවල් තුන කියන්නේ ගයිස්. මේකේ ගයිස් පළවෙනි යටම තියෙන එකේ තමයි නාන්න තියෙන්නේ. මේ පළවෙනි එකේ තමයි එපා කියලා තියෙන නාන්න. වල්ලහැවල එන කට්ටියක් නානවා. ප්‍රශ්නයක් තියෙන්නේ ඔහොම යන්න මේ මොකද්ද මේ වලද මල්ලි ගැඹුරු එක කිව්වේ ගැඹුර හොයාගන්න බෑකෝ මේකද ඕකේ තියෙනවද මේ යාළුවනේ මෙතන වලවල් 3ක් තියෙනවා ඒ තමයි වලවල් 3 කියන්නේ මේක එකක් තියෙනවා ගැඹුර වැඩි. නේද ඒක වෙන්නේ. නේද ඒක වෙන්න ඕනේ. මේක නම් ගැඹුර පේනවා නේ. මේක එහෙම ලොකු ගැඹුරක් නැහැ. වැඩි දෙන්නේ මෙන්න මේ දෙවෙනි වල. දෙවෙනි වලේ තමයි මේ කොහොම පළවෙනි එකේ දෙවෙනි එකේ නාන්න නැහැ කවුරුවත්. තුන්වෙනි වලේ තමයි ගොඩක් තුන්වෙනි වලේ කොට තව මෙන්න මෙතන චූටි එකක් තියෙනවා චූටි දෙකක් හරියට බලුවොත් පහයි වලවල් වම් මේක එතන තව එකක් තියෙනවා මම ගන්නත් නතරින දිහානේ
දෙකේ වලවල් තුනේ එක වලක විතරයි නාන්න පුළුවන් කියලා. අනිත් වලවල් දෙකේ නම් මැද තියෙන වලේ ගැඹුර හොයාගෙන නැහැලු තාම. ඕගොල්ලොත් නාන්න එනවා නම් එතන ඇවිල්ලා තමන්ගේ ආරක්ෂාව ගැන දෙපාරක් සැලකිලිමත් වන්න කියලා තමයි කියන්න තියෙන්නේ. විස්තර කීපයක් දුන්න මම එකක් වීඩියෝ එකට දැම්මේ නේ. මේ විශ්වාස කරලා ඉවින් දේවා වීඩියෝ ගත කරන්න කියන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න එක ඔබට වටිනවා. අපිත් වැඩිලා හිටියේ නෑ. වතුර හරිම හීතලයි. අවුලක්